ආයිබෝන් බඩිස්ලා කොහමද ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ මම ඊළඟට යන රට දෙවෙනි මව්බිම වෙන තැනට යන ගමන. දැන් මේ මම කටුනාගේ එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ඇතුළට යන්නේ මේ මම යනවා. ඉතින් මෙතන ඉඳලා මම දිගටම මම යන රට ඔයාලා දන්නවා තම්මෙල් එකේ දාලා තිබුණානේ. ඒ රටට යනකම් දිගටම විස්තරේ කියනවා. ඊට පස්සේ ඒ රටේ වෙන දේවල් පස්සේ කතා කරමු. අද මාත් එක්ක යන්න මාත් එක්ක මේ ගමන කොහොමද යන්නේ, කොහොමද එක්ස්පීරියන්ස් එහෙම කියලා බලන් ඉන්න දිගටම අපි යන් එනම්. ඉතින් ලගේජ් එක ඔක්කොම ක්ලියර් කරලා ඔක්කොම බාර දීලා අපි දැන් ආවා මේ යන්නේ ඩියුටි ෆ්‍රී එක හරිය. මේ තමයි මගේ යාළුවා. අපි දෙන්නා තමයි මේ ගමන යන්නේ. අපි දෙන්නා සෑහෙන කාලයක් ඉඳන් එකට try කරලා ලංකාවෙත් එකටම ජොබ් එක කරේ. දැන් අපි දෙන්නා එකටම යන්නේ එකම කම්පැනි එකට. ඉතින් ඉස්සරහට ගේන වීඩියෝස් වල අපි දෙන්න තමයි ඉන්නේ. මේ හරියට බලා ගන්න මගේ යාළුවයි අපි දෙන්නම තමයි ඉතින් දැන් යන්නේ එකටම වැඩේ පටන් ගත්තා. එකටම ඔක්කොම වැඩ ටික වුණා. දැන් එකටම එකම තැනට තමයි යන්නේ. අපි ඉස්සරහට ඊටු වැඩක් තියමු. ඉතින් මේ දැන් ෆ්ලයිට් එක තියෙනවා. ඒ විස්තර ඉස්සරහට පෙන්නන්නම් කොහොමද යන්නේ. කොහොමද අපිට ඩුබායි වලින් ට්‍රාන්සිට් එකක් තියෙනවා ඊස්ට්‍රායල් වලට. ඩුබායි වලින් තමයි ඊස්ට්‍රායල් වලට යන්නේ. පෙන්නන්නම් බලමු. ඔයාලා බලන් ඉන්න මේ දැන් ඉන්නේ අපි ඩියුටි ෆ්‍රී එකේ ඒරියා එකේ. බලන්නකෝ මේ හරියත් පොඩ්ඩක්. හරි ඉතින් ඔහොම ඉස්සරහට යන්. අපි ඉස්සරහට මම කියන්නම්. එතකම මේ වටපිටේ පොඩ්ඩක් තියෙන ෂොප්ස් අනම්මනම් ඒවා ටික පොඩ්ඩක් බලන්න. මම ටිකක් පෙන්නන්නම්. මේ හරි එහෙනම් අපි ඔහොම යන්. මේ මම ඉස්සරහට ආයෙ විස්තර කතා කරන්න. ඉතින් මම ඔයාලත් එක්ක මේ යන ගමන් තව විස්තර කියන්නම්. මේ ගමන ඉතින් එකරෙන් ලැබුණ දෙයක් නෙමෙයි. සෑහෙන මහන්සි වෙලා සෑහෙන කැපවීමක් කරලා අන්තිමේදී අද දවස මේ වගේ සක්සස් කරගන්න පුළුවන් වුණා. මම ඒ විස්තර ඔයාලට ඉස්සරහට කියන්නම්. අද මේ ගමන ගැන කතා කරමු. පස්සේ විස්තර අපි කතා කරමු. ප්‍රොසෙස් එක කොහොමද කරගත්තේ, වැඩ ටික කොච්චර කල් ගියාද, ඒවා මේවා කතා කරමු අපි. මේ ඉතින් ඔහොම තමයි. ඊට පස්සේ කොහොම හරි දැන් අද තාම ගියේ නෑ. අද ඉතින් යනවා. නිසා අපි දිගටම යන් මෙහෙම ඔයාලත් එන්න. මොකද මම වීඩියෝස් බැලුවා සෑහෙන බලලා තියෙනවා. මොකද මම හරි ආසයි ලංකාවේ අපිටත් තියෙනවනේ. එහෙම තියෙද්දි සමහරට යන්න බෑ හිණ වලට. ඒ වුණාට ඉතින් බලන්න ආසයි. ඒක නිසා ඉතින් මම මේ ප්‍රොසෙස් එක පටන් ගන්න දෙද්දි මේ වගේ වීඩියෝස් බැලුවා. හරි ආසයි. ඉතින් අපිට ඒ රටවල් වලට යන්න බැරුණාට යන විදිහ එහෙම දැක්කම ඉතින් හරි ආසයි. ඉස්සරව තිබ්බේ නෑනේ. දැන් ඒවා දිනුනො. සමහරු මේවා බලන්න ආස නෑ. නිකන් පඬිතකමට අනම්මනම් කියලා එහෙම දානවා. මම නම් මේ සෝබනේට එහෙමත් නෙමෙයි. මේ ආසයට තමයි දාන්නේ. මම ෆලෝ කරලා තියාගන්න. ඔයාලට තියෙන ප්‍රශ්න කියන්න. අපිට මේක කතා කරන්න පුළුවන් ඉස්සරහට. දිගටමයි මම වීඩියෝස් කරනවා. ඊස්ටයිල් වලටත් ගිහිල්ලා එහෙත් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒක තමයි මම මේ channel එක හදලා තියෙන්නේ. මම ගොඩක් travel videos තමයි කරන්න යන්නේ. මොකද බලන්න බැරි අයට බලන්න දකින්න ලැබෙන්නේ. අපි දිගටම ඇවිදගෙන ආවා. එනකොට අපේ ෆ්ලයිට් එක මෙතන මේ TV එක වගේ තියෙන තිරේ තියෙන මේවා එකේ දාලා තියෙනවා 2:05ට FZ 570 ඩුබායි. ඒකේ තමයි අපි යන්නේ. ඒක තියෙන්නේ ගේට් නම්බර් 11ට. හරි අපි මෙහෙම යන් ගේට් නම්බර් 11 වලට. හරි එහෙම අපි ඉස්සරහට ඇවිදගෙන ආවා දිගටම. එනකොට අපිට ගේට් නම්බර් 11 හම්බුණා. ඊට පස්සේ දැන් එතනින් අපි කෙලින්ම ෆ්ලයිට් එක ඇතුළට යනවා. කෙලින්ම ටිකට් චෙක් කරා. ටිකට් චෙක් කරලා එහෙමම එතනින් ඇතුළට දැන් ඇවිදගෙන යනවා. මෙහෙමම ගිහිල්ලා දැන් කෙලින්ම ෆ්ලයිට් එකට නගින්න තමයි තියෙන්නේ. හරි ෆ්ලයිට් එකට නැගලා මං ඊටු ටික ආයෙ ඔයගලන්ට පෙන්නන්නම්. ඔන්න ඉතින් ඇවිදගෙන ඇවිල්ලා අද ටිකක් සෙනග වැඩි. මේ ගොඩක් යනවා ඊස්රායල්. ඒකින්ද මේ පොඩ්ඩක් පෝල් කිව් එකක් තිබුණා. මම ඇවිල්ලා දැන් ඔන්න එහෙනම් බුදුසන්නයි දෙවිපිටයි කියලා ඔන්න නගින්න යන්නේ ඇතුළට. ටිකට් එකත් පෙන්නනවා. පෙන්නලා එහෙම ඇතුළට යනවා.
ඇතුළට ගිහලා ඇතුළේ කොහොමද විස්තරය කියලා ඕගලන්ට පෙන්නන දිගටම ඉන්න. එහෙනම් ඉතින් බලමු අපි ඇතුළට ගිහිල්ලා. ඔන්න ඉතින් ආවා ෆ්ලයිට් එක ඇතුළට. ඇවිල්ලා ෂේප් එකේ දැන් ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගිහිල්ලා ඉතින් මගේ සීට් එක හොයාගන්නත් එපා. දැන් සීට් එක හොයාගෙන යනවා. ගිහිල්ලා හොයනවා. මගේ සීට් එක 8A. අම්මා වින්ඩෝ සීට් එකක්ම තියෙන්නේ. නියමයි. එතනින් වාඩි වෙලා ඉස්සරහට ආයෙ බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් එහෙනම් අපිත් යනවා. පොඩ්ඩක් එළිය බැලුවා වහිනවා. අද ලංකාවට වහිනවා වගේ. අපි එනකොට නම් එළියට වැස්සේ නෑ. මේ කටුනායකට නම් වහිනවා. ලංකාවට වහිනවත් දන්නේ මේ දවස්වල කොහොමත් වහිනවනේ. ඔන්න දුකෙන් හරි ඉතින් එළිය බලන්න යනවා. හැබැයි පේන්නේ නැහැ වැඩි හොඳට. පේන විදිහට බලන්න මේ තව ඉස්සරහට පෙන්නන්න කොහොමද කියලා ටේක් ඔෆ් එක. ඔන්න එහෙනම් අපි යන්නේ බයි බයි ශ්‍රී ලංකා ටේක් ඔෆ් කරන්න යන්නේ. සීට් බෙල්ට් ඔක්කොම තද කරගන්න කිව්වා. පොඩි දෙයක් කියනවා. පොඩි එක්කෙනෙක් ඉන්නවා මගේ සීට් එක ඉස්සරහා. එයා පොඩ්ඩක් කනනවා. යනකම් පද දෙයිද දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ මොන සෝරි එක සද්දේ මෙයා වෙනවා. ඒ මොනට කරන්න දෙයක් නැහැ. ඊට මම වැඩේ කරන්න බලමු. දැන් හිමින් ඉස්සරහට යනවා ෆ්ලයිට් එක. වැස්ස හරියට ක්ලියර් නෑ. ඉතින් හිමින් ගිහිල්ලා ටේක් ඔෆ් කරනවා. පොඩ්ඩක් බලා ගන්න හරියටම පෙන්වන්න විදියක් නැහැ. මොකද මේ කරවල නිසා පේන්නේ. ඔන්න ටික ටික යනවා. මේ ඔන්න දැන් හිමින් උඩට ගන්නවා. මේ හරියට පේන්නේ නැති වැස්සත් එක්ක මේ හරියට ක්ලියර් නෑ. දැන් නම් පොඩ්ඩක් ටිකක් හිතට දුකක් තියෙනවා. මොකද කොච්චරවත් ආදරේ අපේ රටටනේ. අපේ රට දාලා යනකොට දැන් ඉතින් ආයෙ කවදේද කියන්න බෑ. ඒක නිසා ඉතින් ආය ලෑන්ඩ් කරනකන් ඒ බයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් හිතේ ඉතින් එක දේවල් තියෙනවා. කමන්නේ. ඉතින් මාත් එක්ක ඉන්න ඕගොල්ලෝ ඉන්නවනේ. මෙහෙම යන් අපි යද්දි විස්තර කතා කරමු. තව ඇතුලේ තව වැඩ ගොඩක් තියෙනවනේ. හරි එහෙනම් හිමීට යමු ඔහොම අපි. එහෙනම් ජය වේවා. ඔන්න ඉතින් දැන් උඩට ආවා ෆ්ලයිට් එක. දැන් ඉතින් නෝමල් යනවා. ඉතින් කල්පනා කර හිටියා ඉන්නකොට වැඩි වෙලාවක් ගින ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරලා මේ කෑම අරන් එනවා. කෑම අයියලා මේකේ අක්කලා නෙමෙයි ඉන්නේ අයියලා. කැබින් ක්‍රූ ඉන්නේ අයියලා. එයාලා කෑම අරන් එනවා. මේ හරි බලමු අපි මොනවද තියෙන්නේ කියලා. ලංකාවේ කෑම වගේක් තියෙන මට පේන විදියට සෙට් යෝගට් එකක් එහෙම තියෙන්නේ කොත්මලේ. ඔයාලත් බලන්න මෙන්න මේවා තමයි ඉතින් දෙන්නේ අපිට අද හම්බුනේ. හරි ඉතින් කෑවා. තිබ්බ බඩගින්න හැටියට ඉතින් කෑම එක මදි. ඒත් මොනා කරන්නද? සෑහීමටපත් වෙන්න එපා. කමන්නේ. ඉතින් මේ අපි අද යන්නේ ෆ්ලයි ඩුබයි එකේ. ඒකේ තියෙන ෆැසිලිටිස් කිව්වොත් මෙතන සීට් එක ඉස්සරහා සීට් එකේ පොඩි අර පැනල් එකක් තියෙනවා. ටීවී බලන්න. ටීවී නෙමෙයි ඔය ෆිල්ම් බලනවා නම් ෆිල්ම් බලන්න ඒ වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ මේ තව හෙඩ්සෙට් එකක් හම්බ වෙනවා ෆ්‍රී. ඒක තමයි මම මේ කනේ ගහගෙන ඉන්නේ. ඒක තියෙනවා. අනම්මනම් ඔබ බල ඉන්නවා. මට එහෙම දන්නේම නැතුව නින්දත් ගියා ටිකක්. ඔන්න දැන් ඩුබායි වලට ලං වෙලා. දැන් ළඟයි මේ ඔය දැන් පේන්නේ ඩුබායි ඇතුලේ ඉන්නේ අපි දැන්. මේකේ පෙන්වන්නේ ඔය ඩුබායි වල තව කොච්චර තියෙනවද ඒ වගේ. තාම කාවල අන්දර ටිකක් එළිය වැටේ. මම දැන් ලෑන්ඩ් කරද්දි මම පෙන්නන්නම් ඉස්සරහට තියෙන වෙන විදිය බලමු. ඔමින්
ඔන්න දැන් අපි ඉන්නේ ඩුබායි අහස උඩ. යටින් පේනවා පොළව. ඉතින් මෙතන නෙමෙයි නවතින්නේ අපි. මෙතනින් අපිට ආය ෆ්ලයිට් එක තියෙන්නේ දවල් 12ට පැය 7ක් 12යි ගානකට තියෙන්නේ. පැය 7ක් විතර අපිට ඩුබායි එයාපෝට් එකේ ඉන්න වෙනවා. ඉතින් අපි ඉඳලා තමයි යන්නම තියෙන්නේ. 12යි ගාන තමයි ඊශ්‍රායල් වලට ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා. තාම කරවලයි. මේ මං හිතන්නේ තාම අපිට ලෑන්ඩ් කරන්න සිග්නල් හම්බෙලා නැහැ. උඩ ඉන්නවා. මේ මං උඩ පොඩ්ඩක් පෙන්නන්න ඔයගොල්ලෝ බලන්න. මේ ලෑන්ඩ් කරද්දි ඒ ටිකත් මං ඔයාලට පෙන්නන්න. මං හිතන්නේ එළිය වැටලා තියෙයි. මොකද මේ 5යි ගානට 6යි ගානට වගේ තමයි මං හිතන්නේ ලෑන්ඩ් එක තියෙන්නේ. එතකොට නම් එළිය වැටේ. බලමු. මේ ටිකටම ඉන්න ඔහොම මේ ඔයාලටත් මේ වැටින් ලොකු අත්දැකීමක් වෙයි. ඊශ්‍රායල් යන්න බලන් ඉන්න කට්ටියට මං ඉස්සරහට දිගටම වීඩියෝ කරන්න හිතන් ඉන්නේ. පටන් ගන්න ඉඳන් මේවා කරේ. මාව ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට දිගටම මේක කරන්න පුළුවන්. මේ බලන්න පුළුවන්. මොකද මමත් ලංකාවේදී හීන තිබ්බ මාත් මේ වීඩියෝස් බැලුවා. ඒක නිසාම තමයි මම ප්ලෑන් කරන් ආවේ. මං ඉස්සරහට දිගටම වීඩියෝස් කරනවා ඊශ්‍රායල් බලන් ඉන්න සීන දේශේ ඉන්න බලන් ඉන්න කට්ටියට. ඉතින් අද ඉඳන් මාත් එක්ක එකතු වෙන්න. මම කලින් වීඩියෝස් කරා ඩුබායි වලට. මම මේ ඩුබායි වලට එන දෙවෙනි පාර. මේ ඉස්සෙල්ලා මේ නැවතුණා. අද මේ නවතින්නේ නැහැ. කෙලින්ම යනවා. හරි. ඔහොම යමු අපි මේ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ලෑන්ඩින් එක බලමුකෝ ඉස්සෙල්ලම. ඔන්න ඉතින් අපි විනාඩි 10ක් 15ක් එච්චට වැඩිත් දන්නේ. හිටියා උඩම මේවා වෙලා මේ සිග්නල්ස් දෙන්න ඕනේ ලෑන්ඩ් කරන්න. ඔන්න ඔයාලගේ වෙලාව පොඩ්ඩක් හොඳට බලන්න පුළුවන්. මේ එළිය වැටිලා දැන් 6යි 5ට 10ට විතර ඇති. මේ හොඳට එළිය වටේට පේනවා. බලන් ඉන්න දිගටම මේ ලෑන්ඩ් කරනකම් මම වීඩියෝ එක ඔයාලට දාන්නම්. මේ කොහොම තමයි මේ ලෑන්ඩ් කරන්නේ. හරි එහෙනම් දිගටම බලන් ඉන්න. දැන් අපි ඩුබායි පොළවට ලෑන්ඩ් කරන්න ළඟයි. බලන්න ලස්සන කාන්තාරේ කොහමද හදලා තියෙන විදිය කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්නමු. Majid Dar and feel the Dubai vibe. Dubai vibe. Dubai vibe. ඔන්න අපි ලෑන්ඩ් කරා. අපේ පළවෙනි ගුවන් ගමන අද දවසේ ඉවරයි. අවසානට ලං වෙන්න ඉන්නේ. දැන් ඩුබායි. ඩුබායි ටර්මිනල් 2 එකට තමයි ලෑන්ඩ් කරේ. 2 එකේ ඉඳලා අපි ටර්මිනල් 3 එකට යන්න ඕන. දැන් මෙතන ලෑන්ඩ් කරලා මෙහෙම අපි එළියට ගිහිල්ලා බලමු කොහොමද ඉතුරු වැටික වෙන්නේ කියලා බලන්න ඉන්න දිගටම. Futuristic dream. See the golden desert sand dunes. Singing sweet nostalgic tunes. Majid Dar and feel the Dubai vibe. Dubai vibe. Dubai vibe. Seatbelt fastened until the aircraft has come to a complete stop and the seatbelt signs have been switched off. Take care when opening the overhead lockers as items may have moved during the flight and could fall, causing injury. Please ensure you have all your belongings with you before leaving the aircraft. You may now use your mobile phone. Remember that smoking is not permitted until you are in a designated smoking area inside the terminal building. We hope that you enjoyed your flight today and we look forward to seeing you again soon. Thank you for choosing Fly Dubai in partnership with Emirates. අපි
පළවෙනි අදියර ඉවර කරා මේ විදියට. දැන් අපි ඩුබායි වලට ලෑන්ඩ් කරලා ඉවරයි. දැන් හිමීට මේ යනවා පාක් කරන්න ෆ්ලයිට් එක. ඊට පස්සේ ඔන්න දැන් එළියට ආවා. දැන් එළියේ ඉන්නේ. වීඩියෝ එක ටිකක් දිග වුණා. මේ අපි දැන් ටර්මිනල් 2 එකේ ඉඳලා බස් එකකින් ටර්මිනල් 3 එකට යනවා. ටර්මිනල් 3 එකකින් තමයි අපිට ඩුබායි ඉඳලා ඊස්රායල් වලට ෆ්ලයිට් එක තියෙන්නේ. ඒක තියෙන්නේ 12:40 ගානට වගේ. ඒ වගේ මට මතක විදියට පැය 7ක් අපි ඩුබායි වල ඉන්නවා. ඩුබායි වල හිටපු ටිකයි ඒ විස්තරයි, ඊස්රායල් වලට ගිය ටිකයි, ඊස්රායල් වලට ලෑන්ඩ් කරපු ටිකයි, ඒ ටික ඔක්කොම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. ටිකටම බලන් ඉන්න. ඊළඟ එකත් බලන්න එන්න. මොන හරි වලට දැනගන්න අඩුපාඩු මේකේ ගොඩක් අඩුපාඩු ඇති. මේ තියෙන දේවල් ඔක්කොම කියන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයාලට ඊළඟ දාපු ගමන් බලන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඉස්සරහට ඊස්රායලෙ වෙන්නේ මොනවද, කොහොම විස්තර ඒවා බලමු. එහෙනම් හැමෝටම ජය වේවා. සතුටින් පරිස්සමෙන් ඉන්න. එන්න හීන දකින්න හැමෝගෙම සීන ඉක්මනටම සාර්ථක වේවා. ඉක්මනටම එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලමු ඉතිරිලා මාත් එක්ක එකට ආපු හැමෝටම ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදී අපි ඊළඟ ගමන ඊශ්‍රායල් දක්වා යන ගමන කොහොමද සාර්ථක වුනේ, ගියේ කොහොමද කියලා බලමු. එහෙනම් ජය වේවා හැමෝටම. පරිස්සමෙන් ඉන්න. උස්සන්නයි දෙපීටයි. ජය වේවා.